ඉතින් ඔයාලට කොහොමද මම ආදාය මම අද මේ දවස ගත කරන්නේ කොහොමද කියලා ඩේ ව්ලොග් එකක් අරන් එන්න. ඉතින් මම ඔය උදේම නැගිට්ටි 7ට විතර ඇති කොහොම හරි මම හිතේ. ඉතින් මම ඔය හැරිලා ඉවරලා ඇඳ හදලා ඉවරලා මේ ඊට පස්සේ ඉතින් මේ අර දෙන්නත් එක්ක චුට්ටක් එළියට ගියා. මොකද මේ දවස්වල නිදහසේ ඉන්නේ ගොඩක් අම්මලා දිහාන ඉන්නේ. අපේ පැත්තේ ගෙට උඩින් කන්ද ඔක්කොම නාය ගිහලා ඉන්න මේ දවස්වල මේ මං ඉන්නේ අම්මලා දිහා. ඒකින්ද ඉතින් රෙදි හොදන්නෙත් එයා, උයන්නෙත් එයා, හැමදේම කරන්නේ එයා හින්දා මං ඉතින් මේ අර නිදහසේ ඉන්නවා. වෙනදට ගෙදර ඉන්නකොට උයන්න ඕනේ, රෙදි හොදන්න ඕනේ, ගෙවල් අස් ගන්න ඕනේ, කොහොමම කරන්න ඕනේ හින්දා ඉතින් මේ මට වැඩ ගොඩක් තියෙනවනේ. ඒකින්ද ඉතින් මේ ඔය අම්මා ගාවට ආව දවස් ටිකේ ඉතින් නිදහස් හැමදේම එයා කරලා දෙන හින්දා ඉතින් අපේ දඟමලු දෙකත් එක්ක එකතු වෙලා මේ ඉතින් ඔය වැඩ ඔක්කොම කරලා ඒ කියන්නේ වැඩ කියන්නේ ඒ ෂීට් නමල ඒව කරලා ඉතින් ඔය මේ ඔය ඉන්නේ උන් බලන්න කොන් අපේ ගෙදර ඉතින් මේ ඉන්නේ චණ්ඩියා. එයා තමයි අපේ ගෙදර පාලනය කරගෙන ඉන්නේ. ඕනේ කිව්වොත් ඕනෙමයි. පුදුම චණ්ඩිකමක් තියෙන අපේ ලොකු බබා නම් පුදුම අහිංසකයි. එයා එහෙම මේක කරදර කරන්නේත් නැහැ. ඉතින් ඔහෙ ඉන්නවා එයාගෙන් කිසිම කරදරයක් නැහැ. ඔය ඉතින් අපේ අම්මලා කාමරෙන් මේ වලපුවාම පේන මේ view එක ලස්සනයි ඉතින්. අනික ගෙදර කරන්න තියෙනා වගේ වැඩ කරන්න නැහැ. එයා ඔක්කොම කරන්නේ මේ අපේ ගෙවල් පැත්තේ නාගිලින් අම්මලා ගෙදර ඇවිල්ලා මේ අපි බලමු යා අම්මා උයන අපි බලන් යන් ගාව ඒක තමයි කියන්නේ ඔය මම මෙතන මේ මගේ ඉතින් පළවෙනි vlog එකනේ ඒකින්ද මම අර දන්නේ. ඊට පස්සේ ඉතින් අම්මත් එක්ක උයන්න ගියා. වට්ටක් ඔය එයා තමයි උයන්නේ. වට්ටක් කපලා මේ මේව කරලා එයා තමයි ඉතින් ඔය උයන්නේ. දැන් ඉතින් වට්ටක් හොඳට කපලා ඉතින් වට්ටක් උයලා ඉවරින් ගියා එයා හාල්මසෝ ඉස්සු බදින්න තමයි යන්නේ. ඉතින් මගේ මහත්තයා වෙන්නේ ඒකේ. එයා ඉතින් මාසෙකට සැරයක් වුණා එන්නේ. එයා නැතිනම් ගෙදර ඉන්න බයනේ බැරිවත් අපිට ඇවිල්ලා ඉන්න කිවි වගේ තිබ්බොත් එහෙම මේ කන්ද එදා අපි කොහොම හරි ඔය මහා රැස් පටන් ගත්ත 27 වෙනිදා ඒ 27 තමයි ගතුවරන් ගත්තේ. ඒ දවස්වල නැත්නම් ඉවා වෙවි ගහිතියේ. ඒකෙන්ද මේ එදා අපි කොහොමද තද වැසින් නිදාගෙන හිටියේ ගෙදර. මේ නිදාගෙන ඉන්නකොට මේ මම අපි ගහලා නැහැ ඉතින් මේ සාමාන්‍යයෙන් ඒ දවස්වල මම වැස්සකට තිබුණේ මම ඇහෙනකොට ගොරවනවා වගේ ආවා. ඒක ගොරවන්නේ නැත්නම් නිදාගත්තා. ඒක තමයි සතුටුයි. අයියේ කෑ ගහගෙන යනවා මේ වරෙල්ලා හම්බෙනවා කියලා. ඊට පස්සේ ඉතින් මොනවද මතක් වෙන්නේ බබාලා මම පොඩි බබාව ගත්තා. අස්සෙන් බබාලා තමයි අස්සෙන් යන්න හිටියා. ඒ අපි ඒක පාලනේ ඇලෙන ගොඩ එනවා. ඊට පස්සේ පාලනක් නම් ඒක පාලනේ ගොඩට වෙලා ගිහිල්ලා මේ කොහොම හරි අපිට තමයි වාසිකේ වැස්සෙත් සිස්සෙන්ද ඉවර වෙනකම් අපි ඉවරන්නේ අපි කල්යා ගෙවල් වල නම් හිටියේ උඩ කන්ද අපේ ගෙවල් පැත්තට ආවේ. ඉතින් මේ ඔය පල්ලෙහාට ගිහින් ඔක තමයි ඉතින් ගස් අපේ කතාව. දැන් මම ඉතින් අපේ චූටි එකව නාවන්න වෙනකොට චූටි කියලා නෑ නාවන්න තමයි යන්නේ ඔකේ ඉඳලා අම්මා කතන්දරයක් දාන්න එපා වීඩියෝ එකකින් නාවලින්නේ. පස්සේ නාවවා නාවලෙලා දෙන්නට කොණ්ඩේ හොඳට පිහදාලා ඇඳුම් අඳලා ඉතින් කොණ්ඩේ පීරලා ක්‍රීම් ගාලා ඒ වැටි කරා ඉතින් තේන්නේ නැද්ද මේ වීඩියෝ කරනවා කියලා දැනගෙන සිරික්කිය දදා ඉන්න අපේ ලොකු බබා. අපේ පොඩි කෙනා නම් තනියෙන් නාන්න කියලා නාන්න හැම හොරයි. එයා ඉතින් තනියෙන් නාන්න තමයි කැමති. ඒ වුණාට ඉතින් තනියෙන් නාන්න දෙන්න බෑනේ අපේ ලොකු කෙනා නම් පේන්නේ නැද්ද. ඉතින් අර අහිංසකයි ලොකු මේ පොඩි කෙනා නම් මාර දඟයි. දඟ කියන්නේ ආය කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. ලොකු එක්කෙනා නම් එහෙම නෑ. දැන් මේ පොඩි ලොකු එක්කෙනා හැබැයි පොඩි කාලේ හම්බෙච්ච මේ කාලේ වගේ කරදර කරා ගොඩ ලොකු වෙනකොට නෑ. ඉතින් පොඩි එක්කෙනා තමයි අද. ඊපස්සේ යම වට්ටක් වෙලා රතුවල විය හාල්මස්ස කරවල ඔය බැදලා තියෙන්නේ. ඊට පස්සේ ඔය ඕක තමයි ගෙවල් ප්‍රශ්නේ. ඊට පස්සේ මම දවල් මේ
අවසර ටිකක් නිදාගෙන ඇහැරලා ඉවරලා අර දෙන්න අර අපේ ලොකු එකන අතු ගන්නවා සෙල්ලම් කරනවා පේනවනේ ඉතින් ඒ දෙන්නත් එක්ක එළියට වෙලා ඉතින් අවස්සරුව හිටියා ඉතින් ඔහොම තමයි මගේ දවස අම්මලා ගෙදර ඉන්නකොට ගත වෙන්නේ ඉතින් කිසිම වැඩක් කරන්නේ නැහැ ඔය ඉඳගෙන ඉන්නේ ඔය චූටි වැඩකට කියලා නාව අවුත් ඇරෙන්න ඉතින් මොකුත් වැඩක් කරන්න ගෙදර ඉන්නවනේ යකා බඳ ගත්තා වගේ රෙදි හොදනවා රෙදි නමනවා ඉතින් වැඩ කොටයි ඒකින්ද ඉතින් ආයෙත් වැඩම බ්ලොග් එකකින් ඔයාලම හම්බෙන්නම් පරිස්සමෙන් ඉන්න බෑ ඉස්සරහටම ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න ආයෙත් මම ලස්සන බ්ලොග් එකකින් ඔයාලව හම්බෙන්නම් එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලා හැමෝටම